හැමෝටම සුබ දවසක්. ඉතින් මම අදත් ඔයාලට ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක් අරගෙන ආවා. අපි බලමු මම අද ඔයාලට ගෙනල්ලා තියෙන ජොබ් වේකන්සිස් මොනවාද, කොහොමද මේවට ඇප්ලයි කරන්නේ. ඉතින් ආවම සුදුසුකම් යටතේ ඔයාලට ආයුධම් ගන්න පුළුවන් අලුත්ම ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක් තමයි අදත් ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද මම අරන් ආවේ හෝමියෝපති වෛද්‍ය සභාවේ තියෙන පුරාපාඩු රසක් සඳහා ආයුධම්පත් කඳවන මේ දවස්වල. ඉතින් ඒකට අවශ්‍ය සුදුසුකම් තියෙන කට්ටියට ආයුධම් ගන්න පුළුවන්. ඉතින් මේ සම්පූර්ණ විස්තරය තමයි මම කියන්නේ. කළමනාකරන සහකාර සහ කාර්යාල සහායක කියන තනතුරු සඳහා තමයි මේ දවස්වල මේ ජොබ් වේකන්සිස් තියෙන්නේ. ඉතින් අපි කතා කරමු මුලින්ම කාර්යාල සහායක කියන තනතුරට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. හරි, ඉතින් අවශ්‍ය සුදුසුකම් තමයි සිංහල හෝ දෙමළ ගණිතය ඉංග්‍රීසි ඇතුළු විෂයන් 4කට සමාන සාමාර්ථ සහිතව එක්වරකින් විෂයන් 6ක් සමත් වී තිබීම තමයි සාමාන්‍ය පෙළ මේ විදිහට අවශ්‍ය වෙන සුදුසුකම් වන්නේ. සාමාන්‍ය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවශ්‍යයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර සමත් වීම තමයි දෙවැනි සුදුසුකම් වන්නේ. තනතුරට විශේෂිත වෙනස් අවශ්‍ය සුදුසුකම් තමයි පරිගණක වදන් සැකසුම් පිළිබඳ මූලික දැනුම තමයි අවශ්‍ය වෙන්නේ. හරි, ඉතින් මෙන්න මේ දේවල් තමයි අභ්‍යන්තර ආයුධම් කරුවන් සඳහාත් මෙන්න මේ ටිකමයි ඇතුළත් කරලා තියෙන්නේ. වයස අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක්ට තමයි මේකට ආයුධම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. හරි, ඉතින් මෙන්න මේවා තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. වැටුප් ප්‍රමාණය දාලා තියෙන රුපියල් 83390ක් විදිහට තමයි මෙතනදී වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ. හරි, ඉතින් ඒ වගේම තමයි අපි කතා කරමු ඊගාවට තියෙනවා කාර්යාල සහායක කියන තනතුර සඳහා මෙන්න මේ විදිහට ජොබ් වේකන්සිස්. ඉතින් මෙතනදී වැටුප් ප්‍රමාණය දාලා තියෙන රුපියල් 62500ක් විදිහට තමයි ඇතුළත් කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 2ක් සමත් වී තිබීම විතරයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙකුට තමයි ඒකටත් ආයුධම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අර කලින් කිව්ව දේවල්ම තමයි මෙන්න මේක තමයි මම ඔයාලට thumbnail එකේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ විෂයන් 2ක් තිබ්බනම් ඇති කියලා. ඉතින් ඔයාලට කියා දෙනවා පහසෙන්ම මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට ආයුධම් කරන්න. ඉතින් රුපියල් 62530ක මෙන්න මේ වගේ වැටුපක් ලබා ගන්නත් හැකියාව තියෙනවා. හරි, ඉතින් මෙතනදී ඔයාලට තියෙන ජීවිත සටහනක්. ඒ කියන්නේ ඔයා විසින්ම හදාගත්ත බයෝඩේටා එකක් තමයි ඔයාලට සෙන්ඩ් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට ඇතුළත් කරලා තියෙන අවශ්‍ය ලිපිනය. ඉතින් මම මේකත් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එක ඇතුළත් කරලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් පහසුවෙන්ම මෙන්න මේ විදිහට මේකට ආයුධම් කරන්න. හරි, ඉතින් මෙන්න මේ ගැන තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මම හිතනවා ඔයාලට මම කියපු දේවල් තේරෙන්න ඇති කියලා. හරි, ඉතින් මෙන්න මේ වගේ අලුත්ම ජොබ් වේකන්සිස් ඔයාලට දැනගන්න නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. අපේ channel එක subscribe කරලා notification bell එකත් ඕල් දාලා තියාගන්න. හරි, ඉතින් මෙන්න මේ වගේ තවත් අලුතෙන් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.